welcome back my YouTube channel. ඔන්න අද උදේම පොඩි වැඩකට තමයි අපි ලැහැත්ති වෙන්නේ. අද උදේ lectures ඉවරයි. මගේ channel එකත් එක්ක ඉන්න කෙනෙක් තමයි දන්නවා මගේ university එක Maturity University එක. ඉතින් අපි අට university එකේ අපේ faculty එකේ අපේ department එකේ අපිට වැඩක් හම්බෙලා තිබ්බා. ඒ තමයි මේ project planning කියන subject එකට අදාළව අපිට ස්ටෝල් එකක් දාලා ඒකට අදාළ ෆන්ඩ්ස් එකතු කරන පොඩි වැඩක් තියා. ඒ වැඩේ තමයි මේ අපි හැමෝම ලැහැත් වෙලා අමුද්‍රව්‍ය එකතු කරගෙන බඩු එකතු කරගෙන මේ පේන්නේ අපි පොප්කෝන් හදනවා. මේකේ අපි සෙල් කරේ පොප්කෝනුයි පොල් රොටි. එතකොට මේ දෙක හදන විදිහ තමයි මේ පේන්නේ. අපේ ඩිපාර්ට්මන්ට් එකේ යාළුවෝ එකතු වෙලා ඒකට ඕනෑ කරන දේවලුත් එකතු කරගෙන මේ විදිහට පොල් රොටි පොප්කෝනුයි හැදුවා. සෙල් කරලා ඒ අවශ්‍ය ෆන්ඩ්ස් ටික එකතු කරගන්න. මේ ඒකෙදී ඔක්කොම යාළුවෝ එකට එකතු වෙලා වැඩ කරපු විදිහ තමයි මේ පේන්නේ. ඊට පස්සේ අපි අද දවල්ට කෑම ගන්න ආවා. මේකෙන් පස්සේ ඒක එහෙම ඒ පැත්තේ හැදෙන ගමන් මෙන්න අපි කෑම අරගෙන කෑම කන්නවා. මා යාළුවෝ දෙන්නෙකුයි මේ තියෙන අපේ ෆැකල්ටි කැන්ටීන් එක. මේකෙන් කෑම ගන්න ආවා. මෙන්න දවල්ට අපිට කන්න තියෙන මේවා තමයි මේ තියෙන්නේ. මොනවා කාලා ඊට පස්සේ අපි ගියා මේ අපි හදාගත්ත දේවල් සෙල් කරන වෙලෙට. එතකොට මේ වගේ ස්ටෝල් එකක් දාලා අපි යුනිවර්සිටි එකේ මේවා සෙල් කරලා අවශ්‍ය ෆන්ඩ්ස් ටික එකතු කරගත්තා. ඒ වගේම අපි තව ටිකක් ඒ කියන්නේ පොල් රොටි, ප්ලේන් ටී, එතකොට පොප්කෝන් වගේ මේ සෙල් කරන දේවල් අපි අපේ ඩිපාර්ට්මන්ට් එක ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එක එතකොට ඒ ඩිපාර්ට්මන්ට් එකේ වගේම අනිත් ඩිපාර්ට්මන්ට් වල ලෙක්චරර්ස්ලට සෙල් කරලා අපිට අවශ්‍ය ෆන්ඩ්ස් එකතු කරගන්න අපි ඊට පස්සේ ගියා. මේ යන විදිය තමයි පේන්නේ. යාළුවොත් එක්ක එකතු වෙලා ගියා. මෙන්න අපේ ඩිපාර්ට්මන්ට් එක ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් සර්වි ඒ වගේම අනිත් ලෙක්චරර්ස්ලා අපිට හොඳ කමෙන්ට්ස් දුන්නා මේ වැඩේට. එතකොට අපි සර්ලට මැඩම්ලට මේවා සෙල් කරලා ඉවරලා අපිට ෆන්ඩ්ස් එකතු කරගත්තා. එතකොට අපිට ලෙක්චරර්ස්ලාගෙන් ඒ වගේම අපේ හෙඩ්ස්ගෙන් අපිට ලොකු සපෝට් එකක් හම්බුණා මේ වැඩේදී. ඉතින් අපි එහෙම සෙල් කරලා ඉවර වෙලා එදා දවසේ වැඩ ටික ඒ විදිහට ඉවර කළා. මේ විදිහට තමයි ඉතින් අද දවසේ වැඩ ටික ඉවරුනේ. ඉතින් අපි මේවා ඔක්කොම ඉවර කරලා අපි හොස්ටල් වලට යන්න ලැහැත්ති වුණා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරලා කවදා හරි දවසක අපිට යුනිවර්සිටි එක ඇතුලේ දික්වෙන ගොඩක් මතක තියෙන දේවල් කවදා හරි අපිට මේක බලලා ආයි සතුටු වෙන්න පුළුවන්. අනේ අපි මේ වගේ දේවල් යුනිවර්සිටි එකේ ඉන්නකොට කරානේ කියලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න නම් යුනිවර්සිටි එකට එන්න කියලා මතක් කරන ගමන් අදට මේ වීඩියෝ එක මම මෙතනින් රැප් අප් කරනවා. channel එකත් එක්ක වීඩියෝ එකත් එක්ක හැමෝටම ස්තුතියි.